කොහොමද මගේ යාළුවෝ ටික ඔයාලා හිනාවලට මහන්සි වෙනා නේද? මට කාලෙකින් වලට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණානේ. ඉතින් කට්ටිය කියලා තිබ්බා නේ තව වීඩියෝ දාන්නකෝ කියලා මැසේජ් උත් දාලා තිබ්බා. ඉතින් ඔන්න මම ඔයාලට තව රසාස්වාදයක් ගෙනාවා. ඉතින් ඔයාලගේ උසස් පෙළ පද්‍ය පන්තියක් විදිහට නංගිගේ රහසිගත සෙනෙහි වීණාව කියන පද්‍ය පන්තිය තියෙනව නේද? අද අපි කතා කරන්න යන්නේ ඒ රසාස්වාද ගැන. ඉතින් මට තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලට අමාරුම කියලා හිතෙන පද්‍ය පන්තියක් තියෙනවා නම් රසාස්වාද කරන්න බෑ කියලා හිතෙනවා නම් එතකොට පුරාතන ගද්‍ය පොතේ ප්‍රශ්න වලට උත්තර ලියන්න අමාරු තැන් තියෙනවා නම් ඒ දේවල් මට කියන්න හොඳද? මම මේ දේවල් ඔයාලට පැහැදිලිව විස්තර කරලා දෙන්නම්. ඉතින් ළමයි මේ නංගිගේ රහසිගත සෙනෙහි වීණාව කියන පද්‍ය පන්තියත් අපිට ආරම්භ කරන්න පුළුවන් ලස්සන වැකියක් දාලා. මම කලින් කිව්වා වගේම කවිය යනු ඉතා රසවත් දෙයක්. ඒ බව ඈත අතීතයේ සිටම එන නිර්වචන තුලින් පසක් වෙනවා. එම නිර්වචන අතර ශබ්දාර්ථ සාහිත්‍ය කාව්‍යම යන නිර්වචනය ගෙන හැර දක්වන්න පුළුවන්. එන්නේ විදිහට අපිට මේ රසාස්වාද පටන් ගන්න පුළුවන් ළමයි. ඉතින් එහිදී දක්වන්නේ අර්ථවලින් හා ශබ්දවලින් සමන්විත වූ දෙය කාව්‍ය බවයි. කාව්‍ය සඳහා විවිධ දේ එක් කර ගන්නවා. කාව්‍යයක් අපූර්ව ලෙස සමත් වීමට කවියාගේ ප්‍රතිභාපූර්ණ හැකියාවද බෙහෙවින් බලපානවා. ඉතින් ළමයි කවියාන් විසින් අත්විඳි අත්දැකීම්ද මෙම කවි සඳහා මූලික කරගන්න පුළුවන්. පරිසරයේ ජීවී දේද අත්දැකීම් වලට මුසු කරමින් කවි නිම කිරීමට කවියාට සමත්කමක් තියෙනවා. එවන් අපූර්ව අත්විඳීමක් අත්දැකීමක් කවි අකුරු ගලපා ලියන ලද මේ කවි පෙළක් නංගිගේ රහසිගත සෙනෙහි වීණාව නමින් පළ වෙලා තියෙනවා. ඒ සඳහා පරිසර වර්ණනාවන් අපූර්ව ආකාරයෙන් එක් කරමින් කතකයාගේ අත්දැකීම් රස විඳින්නන් තුළද ඇති කරලීමට මෙම කවිය සමත් වෙනවා. ඉතින් ළමයි අතීත මතකාවර්ජනයක යෙදෙන කවියා නමින් ධර්මසිරි රාජපක්ෂ වෙනවා. මොහුගේ කාව්‍ය අතර ඉතින් සහෝදරවරුනේ සඳවතුර යන පද්‍යද දක්වන්න පුළුවන්. ඉතින් ළමයි මේ ධර්මසිරි කවියාගේ නංගිගේ රහසිගත සෙනෙහි වීණාව පැදිපෙළ සඳහා මතකාවර්ජනයක් මූලික වෙලා තියෙනවා. මෙයට වස්තු බීජය වෙන්නේ රබර් ගස් කපා තමාව ජීවත් කිරීමට වෙරදරන නැගණියකගේ ජීවිත කතාවක්. ඉතින් ළමයි මෙන්න මේ විදිහට අපිට මේක ලියන ආකාරයෙන් ඔයාලා එක හදාගෙන මම මේ කිව්ව දේ ඔයාලට ඒක ලියන්න පුළුවන්. කවිය සඳහා විවිධ අත්දැකීම්, මානුෂීය හැඟීම්, සමාජ විෂමතාවන්ද බලපානවා. මේ ආකාරයට නිමවන කවි පෙළ සඳහා දරිද්‍රතාව තිබෙන සමාජ පන්තියක ස්ත්‍රිය විඳින දුක විවරණය කරනවා. එම පැදිපෙළෙහි ප්‍රාණවත් ආකාරයෙන් කරන ලබන ආරම්භය මෙසේ දක්වන්න පුළුවන්. සරල භාෂාවක් මෙන් මතු පිටින් පෙනුනද මෙහි ඇත්තේ ව්‍යංගාර්ථවත් ගැඹුරු අර්ථයකි. අයියා නංගී ආදරේ හෙවත් සොයුරු පෙම ඉතාම ප්‍රේමණීය දෙයකි. එවන් සහෝදර සහෝදරියන්ගේ බැඳීම් විවිධාකාර වශයෙන් කවි තුලින් දකින්න පුළුවන්. මතු පිටින් සරලාකාරයට ඇති මෙම සහෝදර ප්‍රේමයේද මතු පිට විවරණයට වඩා ගැඹුරු දෙයක් ගැබ්ව තියෙනවා. සංකේතවත් භාෂාවක් යොදා ගනිමින් නිර්මාණය කරලා තියෙන මෙම කවියේ සඳවතුර සංකේතමය වචනයක් විදිහට අපිට ගන්න පුළුවන්. කතකයාට මෙය නින්ද නැති රැයක් බව කියා තියෙනවා. මනා පද සංයෝජනයක යෙදෙමින් ආරම්භයේදීම අයියා නංගිගේ සොයුරු පෙම වචනාර්ථයෙන් උපවසනවා. එය ටිකෙන් ටික පැහැදිලි කරමින් ව්‍යංගය මුසු කරමින් කවියා මෙසේ පවසනවා. සඳ පහර නමැති සඳේ ආලෝකය පිරි රාත්‍රිය ඉතාම සුන්දරයි. ඉතින් ළමයි එවන් රාත්‍රියක සිතට නැගෙන සිතුවිලිද චමත්කාර ජනකයි නේද?
මෙම පැදියට රබර් ගස් මූලික කරගෙන තියෙනවා. මෙහි අයියා සිංහරාජය පාමුල සිටින බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ළමයි කවියා කියන්නේ දැන් ඔහු සිටින තැන රබර් ගස් නැතත් ඔහුට එම අවට වටපිටාව දකින විට ගමේ රබරයාය සීවෙනවා කියලා ඔහු කියනවා. නිදිමත තුළ ආනන්දයක් චමත්කාරයක් විඳ සන්දේලිය මගින් ආලෝකමත් වෙන රබරයාය ඔහුට සිහි වෙනවා. මෙහි සඳ පහන සංකේතාත්මක වූ වචන භාවිතයක් කියලා අපිට කියන්න පුළුවන් ළමයි. පරිසරයේ බලවත් මෙන්ම චමත්කාරජනක වස්තුවක් ලෙස සඳ හඳුන්වන්න පුළුවන්. මෙම සඳ නැමැති වස්තුව තිබෙන රාත්‍රිය සිසිල්. සීත කාලය වන විට ගස්වල කොළ අතු හැලෙනවා. සීත කාලය ලැබූ පසු ලපටි දළු අතුවකින් ඇදෙන සුන්දර රාත්‍රියක් මෙහි සරල සුගම බස්ආහාරයක් යොදා ගනිමින් විවරණය කරනවා. මෙම කවියෙහි වචනාර්ථයට එහා ගිය ව්‍යංගාර්ථවත් මෙන්ම සංකේතාත්මක වූ භාෂාවක් ගැබ්ව තියෙනවා. සීත කාලය වන විට ගස්වල කොළ අතු හැලෙනවා. සීත කාලය ලැබූ පසු ලපටි දළු අතුවකින් ඇදෙන සුන්දර රාත්‍රියක් මෙහි සරල සුගම බස්ආහාරයක් යොදා ගනිමින් විවරණය කරනවා. මෙම කවියෙහි වචනාර්ථයට එහා ගිය ව්‍යංගාර්ථවත් මෙන්ම සංකේතාත්මක වූ භාෂාවක් ගැබ්ව තියෙනවා. සීතල කාලයට කලින් ගස්වල හැලුණු කොළ සීතල කාලය ලැබුවයින් පසුව නැවත අතුවකින් දළු ඇදෙන බව කවියා ව්‍යංගයෙන් පවසනවා. එමගින් තම නැගණියගේ ජීවිත කතාවද කවියා ව්‍යංගයෙන් කියා පානවා. මෙහි නංගිගේ ජීවිතයද අලුත් වී ඇති බව කවියා මෙම ගස්වල අතුවලට ආදේශ කරමින් ව්‍යංගයෙන් පවසන්නේ ඉතාම අලංකාර ආදරණීය ලෙසයි. ආමන්ත්‍රණශීලීව ආදරයෙන් අයියා විසින් නැගණිය පිළිබඳ විවරණය කරන බව මෙහිදී දක්නට ලැබෙනවා. මනා පද සංයෝගයක යෙදමින් කවි අකුරු ගලපලා නිම කරන ලද මෙම කවිය තුළ සංකල්ප රූප මවන අවස්ථාද නැතුවාම නොවේ. පිංගංකටු කෑල්ලක් ගෙන කිරිපිහිය මුවහත් කරමින. ඉතින් ළමයි මේ සංකල්ප රූප මවන කදිම අවස්ථාවක් ලෙස අපිට ගෙනහැර දක්වන්න පුළුවන්. කුප්පිලාම්පුවේ දැල්ල නිවා නංගී විසින් පිංගංකටු කෑල්ලකින් පිහිය මුවහත් කරන ආකාරයක් මෙන් විග්‍රහ කරනවා. එය රස විඳින්නාගේ සිත තුළ චිත්තරූප මැවීමටද සමත් වෙනවා. එමෙන්ම අනුප්‍රාසාත්මක පද භාවිතයද උචිතයි. එහිදී ළමයි වය විඳ විඳාදී වචන අලංකාර අනුප්‍රාසාත්මක පද අලංකාර ලෙස අපිට මෙතන දක්වන්න පුළුවන්. ඉතින් ළමයි ඒ වගේම මෙහි උපමා භාවිතයක්ද දක්නට ලැබෙනවා. සඳ පහනසේ යන කොටස අපිට මේ උපමා අලංකාරයක් යොදාගත් අවස්ථාවක් ලෙස ගෙනහැර දක්වන්න පුළුවන්. ඉතාම සරල භාෂාවක් කවියා මෙහිදී යොදාගෙන තියෙනවා. ඒ තුළ සංකල්ප රූපද මැවීමට සමත් වෙනවා. රස විඳින්නාට පහසුවෙන් අර්ථය ග්‍රහණය කරගත හැකි භාෂාවක් මෙහි කතකයා යොදාගෙන තියෙනවා. මෙහි නැගණිය රබර් කපන බැවින් ඇයගේ අත් රළුයි. එහෙත් කවියා එය මෘදු බවට දකිනවා. එමෙන්ම ව්‍යංගයෙන් පවසන්නේ ඇය මතු පිටින් රළුවත් ඇතුළාන්තය ඉතාම මෘදු බවයි. කවියා මෙහිදී අත්විදි අත්දැකීම් ඉතා රසවත්ව කියාපාන අතර රබර් කැපීම දුෂ්කර කාර්යයක් බව ව්‍යංගයෙන් පවසනවා. සහෝදර ප්‍රේමය පිළිබඳ ඉතා රසවත්ව විවරණය කරන ලැබුව මෙහිද උපමා අලංකාර භාවිත කරලා තියෙනවා. සඳ කැරැල්ලක් සේ මෙහි උපමා භාවිතයක් ලෙස අපිට ගෙනහැර දක්වන්න පුළුවන්.
ඉතින් ළමයි මෙහි අයියා සෑම විටම තම නැගණිය ගැන සිතන අතර ඔහු සිතන්නේ සඳ ආලෝකයෙන් පිරි අහස යට ඈළඟින් ඔහුවත් වාඩි කරව ගන්න කියාය. මෙහි ගෞරවාර්ථයෙන් අයියාගේ ආදරය තීව්‍ර කිරීම සඳහා නැගණියනි යන ආදරණීය නාමය යොදාගෙන තියෙනවා. සහෝදර ප්‍රේමය ඉතා ප්‍රේමණීය දෙයක් කියලා හැමෝම දන්නව නේද ළමයි? කොළඹ කවියේ දෙවන කවි පරපුර නියෝජනය කරන ධර්මසිරි කිවිඳුන්ගේ හැකියාව අපූරුයි. ඉතින් ළමයි මොහුගේ හැකියාව දැක්වීමෙහිලා භාෂා අලංකාර, උපමා, රූපක, සංකල්ප රූප ජනනය කරන සරල වූත් ව්‍යංගාර්ථවත් භාෂාවක් යොදාගෙන තියෙනවා. මෙහි ජීවන දෘෂ්ටිය ලෙස සහෝදර ප්‍රේමයක් කොතන සිටියත් අමතක නොවන බව මතකාවර්ජන කාව්‍ය පෙළකින් නිරූපණය කරනවා. අයියාගේ දුක පිළිබඳ සමස්තයෙහි අන්තර්ගත කරලා තියෙනවා. එය උචිතයි. භාෂා අලංකාර යොදා ගැනීම සාර්ථකයි. රසබරයි. එබැවින් මෙම කාව්‍ය පන්තිය ධර්මසිරි කිවිඳුන්ගේ සාර්ථකවත් කාව්‍ය පන්තියක් ලෙස අපිට මෙම පද්‍ය පන්ති රසාස්වාද අවසානයේ ලියන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි ඔයාලා ලියන හැම පද්‍ය පන්තියකම අවසානයේ මේ පද්‍ය පන්තිය සාර්ථකද නැද්ද කියලා ඔයාලා අනිවාර්යෙන්ම ලියන්න ඕන. ඉතින් ළමයි මම මේ කියලා දුන්න විදිහට ඔයාලා රසාස්වාදය කරන්න පුරුදු වෙන්න. ඉතින් ළමයි ඔයාලා හැමදාම හීනවලට මහන්සි වෙන්න. කවදාවත් අත්තරින්න නැතුව කට්ට කාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතින් ළමයි ඔයාලගේ ඉලක්කවලට හීනවලට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන්ම මේ වීඩියෝ එක අදින් ඉවර කරනවා. ඉතින් මං ආයෙ මතක් කරනවා ඔයාලට අමාරු තැනක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. නැත්නම් මගේ මේ නම්බර් එකට මෙසේජ් එකක් හරි දාන්න කියලා මං ඔයාලට කියනවා. ඒ වගේම මේක වැදගත් නම් තව කෙනෙක්ට ෂෙයා කරන්න. තව මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා.